බයිර මල්ලේ බයිර මල්ලේ මල්ලේ මොකෝ කවුද යකෝ තට්ටු දාන්නේ? හා මේ අර දැන් කලිසමේ චූගිපු අයියනේ. කොකෝ එකපාර වාව මතක් කියලා. ආහා මේ ඉන්නේ නෑ බම්මලේ මට තේරුණා එදා ඔබ කියන දේ අහන්න නැතුව මම මුරණ්ඩු වෙච්ච එක වැරදි කියලා. මම මේ ආවේ මේ නිදානේ මොකක් හරි ගොල්ල ගන්න ඔබේ පිරියමක් අහගන්න කියලා බා. හිමන් අයියට එදා කිව්වේ ගන්න විදිය. මට අමතක වුණානේ. අයියන්ට එදා සිහිය තිබුණේ නෑ නෑ මට මතකයි මල්ලි කියපු ටික. ඒත් ඉතින් පළතුරු වර්ග උච්චර තෝගයක් අපි කොහෙන් හොයන්නද? එහෙම නෙවෙයි. නැද්ද මල්ලි මොකුත් ඕකට වෙන විකල්ප ක්‍රමයක්? ඒටි මං කියන්නේ අපි දැන් දැන්නා දුර මිනිස්සයෝනෝ. එක්කො මෙන්න මේක මූට දීලා දානවා. මටත් නිදහසක් කියලා එකක් තියෙන්න බෑ. මටත් දැන් එපාම වෙලා තියෙන්නේ මේක. මල්ලි මොනා හරි කිව්වද? බැයි අයියට චූ යන්නේ නැත්තම් ගන්න තව ක්‍රමයක් නම් තියෙනවා. එහෙම වෙන්නේ නෑ ආයි. මොකද්ද මල්ලි ඇත්තටම ඔය මේ ක්‍රමේ? එහෙනම් අහගන්නකෝ. දාස් මල් 20කුයි සුදු මල් 20කුයි රතු මල් 20කුයි ගොට්ටක් ගහලා පූජාවක් තියලා මං කියන මන්තරේ ජප කරලා ඒක ජප කරන කට්ටඩියට කියලා මට වන්දවන්නවා. හරි කමන්නේ මං ඒක කොහොම හරි කරන්නම්කෝ. හරි එහෙනම් හිතාගනින් නිදාන උඹේ කියලා. එතකොට අර මන්තරේ අලන්තර කයිප කාල රප්පුත බික සහ බිම්පී බුදදාස් අයිම් කමින් අයිට නෝ සෙව්වන්දිත් එක් උඹ කරන දේවල් ලහුනොත් ගෙට ජනපද පෝල දෙක රවුන්ද පුකවටේ ඕන් ඩ්‍රීන් ඒස්වා පු මතකයිනේ. එනම් දැන් යන්න පුළුවන්. එහෙනම් මං ගිහින් එන්න. හරි හොඳයි. A few moments later. මල්ලේ 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 ඔදයකෝ කෑ ගහන්නේ මම මේ නාගන නෑ මේ ඇත්තටම බහිරව මල්ලි මේ නිදානේ මොනවද දන්නේ නෑ නේ තියෙන්නේ. අයියන්ඩි මේ නිධානය ගත්තොත් අයියන්ඩි වගේ කිරුම් කාරයෙක් මේ අහලගම් හතකවත් නැති වෙනවා. ඒ වගේ අයියන්ඩිට නෑ කියපු බෑ කියපු යවුන්ට දැනෙන්න කපන්න පුළුවන්. දැන් එහෙනම් පල කිරුම්කාරයෙක් කියලා නේද කිව්වේ? මට හිච්ච හැටි වෙන්නේ නැති. නිදානේ කිති කිරන්න මොනවද තියෙන්නේ? ගුරුන්නාන්සේ කළමනාහම ඔක්කොම හරිනේ. එහෙම ගුරුන්නාන්සේ
එහෙනම් අපි වැඩේ පටන් ගමු. එහෙනම් අපි වැඩේ පටන් ගමු. එහෙමයි ගුරුනාන්සේ. වැදගත්තා නම් එහෙනම් එහෙමයි ගුරු. මොකක්ද අර මතුරන්න තියනකෝ මන්තරේ කිව්වේ? ගුරුනාන්සේ. ألم تر كيف فعل ربك بأصحاب الفيل හරි ගුරුනාන්සේ නේ. එහෙනම් වැඳගනින්කෝ. මොකක්ද අර මන්තරේ කිව්වේ? ගුරුනාන්සේ. ألم تر كيف فعل ربك بأصحاب الفيل අලන්තර කාල රබ්බුක පිකසා බිම්පියේ බුදදස් අයින් කමින් අන්නෝසේ හොඳිත් එක්කොම කරන ගිය මුදන පදබෝල පවුන්ඩ කොට එවිත් ඕන් රින් ඩින් අම්මට උඩු මේක නිවුණනේ. අනන්තර කාල රබ්බුක පිකසා බිම්පියේ නමං ආවා එහෙනම්. කිව්වා වගේ මට වැඳපන් එහෙනම්. තෝ නෙවෙයි බල්ලෝ. මූ නෙවෙයි යකෝ. තෝ වෙන්න පිට. Hey! මෙන්න මේ වැලි ටික අර කල උඩට ඉහලා මං කිව්ව විදිහට වැඩේ කරන්න. හැබැයි තනියම යන්න ඕන. මමය පෙරන්නේ මේ ප්‍රදේශයේ මමය බලන්නේ මම සමගේ පුතන්දී මිබැනි දමන්නේ වයි ඇති දැන් ගිහිල්ලා නිදානේ අරන් වරේ. ඔබට තනියමනේ එන්න කිව්වේ. ගිහිල්ලා ඉස්සෙල්ලා ඒක කරගෙන වරෙන්කෝ. A few moments later. බාවද මේ රැවුල පොඩ්ඩක් සේව් කර හිටියේ. දන්නේ නැද්ද ඉතින් අවුරුදු 3000කට පස්සේනේ ධෝනි හම්බෙන්න යන්නේ. කොහොම හිටපන් මම පෙට්ටිය අරන් එන්න. මෙන්න අයියන්ඩු මේ නිදානේ. මේක ගනින් දැන්. හැබැයි මම යනකම් මේක අරින්න ලෑස්ති වෙන්න එපා. ඔබ ගෙදර ගිහින් මොකක් කරපන්. මං ගිහින් ලෑස්ති වෙලා එන්න.
එහෙනම් අයියන්ඩි ඔක පරිස්සමෙන් බලාගන්න. ඔක වටින නිදානයක්. මං ගිහින් එන්න. හරි දෝනි පැටියෝ මං එන ගමන් ඉන්නේ. ඒ වල්ලි දැන් එතකොට අතුරුදහන් වෙන්නේ නැද්ද? නෑ මං දැන් බාහිරවෙක් නෙයි. මාත් දැන් උඹලා වගේ මිනිස්සෙක්. ගිහින් එන්නම්. දැන් බලමු මේ නිදානේ මොකද්ද කියලා. නෑ. මේක එන වටින එකක් කිව්වනේ. එතන ආරක්ෂාව මදි. ගෙදර ගිහිල්ලා බලන්න. අරෝ කිව්වේ කිරුම්කාරයෙක් කියලා නේද? යකෝ මමනේ හිතුවේ කිරුම්කාරයෙක් කියලා. හරිනේ ඉතින් ඌ කියලා තියෙන කිරන්න පුළුවන් කියලා. ඒක කපන්න පුළුවන් කිව්වේ මේක. යකෝ මේ රැවුල කපන එකක් නේද? අයියෝ මගේ නිදානේ. මනේ මටත් හිතයි කරන්න ආදරේ. තනිකමේ පාළුවේ උන්නා ඇතිලු පාඩුවේ. නෙලා ගන්නේ මමයි